කොහොමද ඔයාලට? ඉතින් මම හිතනවා මේ 2026 අවුරුද්දේ හැමෝම ගොඩක් සතුටින් ඇති කියලා. ඒ වගේ මේ සතුට හැමදාම තියෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මම මේ ඔයාලට ගේන්නේ ටිකක් පරණ vlog එකක්. ඉතින් මම ඒ උනාට හිතනවා ඔයාලා මේකට ගොඩක් කැමති වෙයි කියලා. ක්‍රිස්මස් vibe එකටම ගැලපෙන්න මම ගෙනාවා ගමීස්. මේ ගමීස් හරිම ලස්සනයි. ඉතින් ලන්ඩන් වල නත්තලටම විශේෂයෙන්ම ඕපන් කරනවා ක්‍රිස්මස් ස්ටෝර් කියලා ෂොප් එකක්. ඉතින් ඒකේ නත්තලට අවශ්‍ය කරන හැම සැරසිල්ලක්ම ගන්න පුළුවන්. ඉතින් අපිත් මේ බොක්ස් එක ගත්තේ ක්‍රිස්මස් ස්ටෝර් එකේ. ඉතින් ඔයාලා මගේ මේ වීඩියෝ එක පටන් ගත්තම දකින්න තියෙන ලස්සන ක්‍රිස්මස් ට්‍රීස් ටිකක්. ඉතින් ඒ ඔක්කොම තිබුණෙත් ඒ ස්ටෝර් එකේ තමයි. ඉතින් මේ මගේ පළවෙනි නත්තල් ගහ ජීවිතේ පළවෙනි වතාවට තමයි මම මේ නත්තල් ගහක් හදන්නේ. මට ඒක මාරම සතුටුයි. ඉතින් මයි හස්බන්ඩ් දෙන්නම බෞද්ධ. ඒ වුණාට මම ගොඩාක් කතෝලික ධර්මය විශ්වාස කරන ඒ ධර්මයට ගරු කරන කෙනෙක්. ඉතින් ඒ නිසා මට හරිම සතුටුයි අද. ඉතින් බලන්නකො මගේ ට්‍රී එක කොහොමද මම ඩෙකොරේට් කරන්නේ කියලා. ඉතින් ඔය විදිහට තමයි මම ක්‍රිස්මස් ට්‍රී එක ඩෙකොරේට් කරලා ඉවර කරගත්තේ. මේ ක්‍රිස්මස් දවසේ උදේ ඉතින් හස්බන්ඩ්ත් අද ගෙදර. ඉතින් මට හිතුණා උදේට මේ වගේ පොඩි බ්‍රෙක්ෆාස්ට් එකක් හදාගන්න ඕනේ කියලා. ඉතින් දවල්ට මම බිරියානි එකක් හැදුවා. ඒ වුණාට ඒක මට සම්පූර්ණයෙන්ම වීඩියෝ කරගන්න බැරි වුණා. ඔච්චර තමයි වීඩියෝ කරේ. ඉතින් ටිකක් රෑ වෙලා අපි මගේ අයලා ගෙදර ගියා. එයාලා ගෙදර අපි ඉන්න තැන ඉඳන් පැය දෙකක් විතර යන්න ඕනේ. ඉතින් අයියලා ගෙදරත් හරිම ලස්සන ඩෙකොරේට් කරලා තිබ්බා. ලස්සන ක්‍රිස්මස් ට්‍රී එකක් තිබ්බා. මම ඔයාලට බලන්න පැත්තකින් පොඩි වීඩියෝ ක්ලිප් එකක් දාන්නම්. අයියලා ගෙදරින් ඉඳන් එනකොට අපි පාන්දර වුණා. මේ තියෙන්නේ 26 වෙනිදා. ඒ කියන්නේ මෙහි බොක්සින් ඩේ එක දවසේ. අද හස්බන්ඩ් වැඩ. ඉතින් හස්බන්ඩ් පිටත් වුණාට පස්සේ මම ඇට්‍රියල් shopping center එකට ආවා. ඒක ගොඩාක් shops තියෙනවා. ඉතින් නත්තලට විකුණන්න තිබුණ ඒවා බොක්සින් ඩේ එක දවසට half price දානවා. ගොඩක් දෙනෙක් කරන්නේ ඊළඟ අවුරුද්දට ඕන කරන දේවල් මේ අවුරුද්දේ බොක්සින් ඩේ එක දවසට අරන් තියාගන්නවා. මේ තියෙන්නේ කොළ වේලන එකක්. හෝදලා මැල්ලුම් සලාද කොළ වගේ දේවල් හොඳට වතුර ඉවත් කරගන්න පුළුවන් මේකෙන්. හස්බන්ඩ් බල්ලන්ට හරිම ආස නිසා යාට ගැලපෙන විදිහේ මග් එකකුත් හම්බුණා. ඊට පස්සේ කැන්ඩල්ස් එහෙම ගොඩක් අඩුවට දාලා තිබ්බා. මං හරිම ආසයි සෙන්ටඩ් කැන්ඩල්ස් වලට. ඉතින් කැන්ඩල්ස් උත් ගත්තා. මං දැන් මේ ඉන්නේ ඩන්ලම් කියන ෂොප් එකේ. ඊට පස්සේ මම ගියේ B&M කියන ෂොප් එකට. ඒක නම් ඩන්ලම් එකට වඩා ගොඩාක් අඩුවට දාලා තිබ්බා. ලස්සන ක්‍රිස්මස් ඩෙකෝස් ගොඩාක්. ඉතින් ඒකේ නම් මං ගොඩාක් වෙලා හිටියා. ඔයාලට පේනවා ඇති සමහර ෂෙල්ෆ් එහෙම ගොඩාක් හිස් වෙලා තියෙන්නේ. ඉතින් මම යනකොට ඇති හවස 3:00 විතර. ඉතින් බොක්සින් ඩේ එකේ shopping යනවා නම් උදේම යන්න ඕනේ shops open කරන වෙලාවටම වගේ.
ඇට්‍රිය shopping mall එක ළඟම තව B&M එකක් තියෙනවා. ඒකටත් මම ගියා. මේකේ හරිම ලස්සන porcelain items තිබුණා. මේ ටී මග්ස් එහෙම හරිම ලස්සනයි. මට මේ ස්ට්‍රෝබෙරි මග් එක නම් නොගෙන ඉන්න බැරි වුණා. ඒ නිසා මම මේක ගත්තා. ඔයාලා කැමතිද මේ දේසි ප්ලේට්ස් වලට? මම මාරම ආසයි. මම එක දෙකක් ගත්තා ජනවාරි 1 වෙනිදා කෑම මේසෙට තියන්න. මෙන්න මේ වගේ හරිම ලස්සන කියුට් ඩෙකෝස් ගොඩාක් තිබුණා. ඉතින් මම තනියමනේ ගියේ මට ගොඩාක් දේවල් අරන් එන්නත් බෑ. මේ කැන්ඩි කේන් ප්‍රින්ට් කරලා තියෙන ග්ලාස් කප් එකත් මම ගත්තා. ඒක හරිම ලස්සනයි. මෙන්න මේ සෙන්ටඩ් කැනල් සෙට් එකයි මේ නැප්කින්ස් ටිකයි ගත්තා මම කිචන් එකට. මෙතන නැප්කින්ස් දෙකක් තියෙනවා. මේ ඉන්න සැන්ටාව එම්බ්‍රොයිඩර් කරලා තියෙන්නේ. හරිම ලස්සනයි. ඊළඟට මම ගියේ වික්ටෝරියා සීක්‍රට් එකට. වික්ටෝරියා සීක්‍රට් එකේ මේ බොඩි මිස්ට් දාලා තිබුණා half price. ඉතින් එතනින් මම තෝරාගත්තා මෙන්න මේ velvet petals කියන එක. හරිම සුවඳයි. මේකේ හරිම mild සුවඳක් තියෙන්නේ. ඉතින් මං දැන් ඉන්නේ සාරා එකේ. හස්බන්ඩ් ජනරල් ට්‍රස්ට් වලට ගිෆ්ට් කරන්න මට හිතුණා ඕවර්කෝට් එකක් ගන්න ඕනේ කියලා. හැබැයි ඉතින් යා නැතුව තෝරන එක නම් ලේසි නැහැ. කොහොම හරි මම එකක් තෝරාගත්තා. ඉතින් දැන් මම යන්නේ ෆ්ලයින් ටයිගර් එකට. ඔයාලත් ආසද ෆ්ලයින් ටයිගර් යන්න? මම නම් මාරම ආසයි. ඒකට ගියාම වෙනම ලෝකයකට ගියා වගේ හරිම කියුට් දේවල් තියෙනවා. ඉතින් මේ ඔක්කොම shops තිබුණේ එකම mall එකක හින්දා හරිම ලේසි. වැඩි වෙලාවක් ගියේ නෑ. ඉතින් අද දෙසැම්බර් 28 හස්බන්ඩ්ට අද නිවාඩු හින්දා අපි හිතුවා වින්ටර් වොන්ඩර්ලන්ඩ් ගියොත් හොඳයි කියලා. ඉතින් එන්නකෝ ඔයාලත් අපිත් එක්ක යමු වින්ටර් වොන්ඩර්ලන්ඩ්. මේ ටික ඔක්කොම බලන්න යන්න තියෙනවා. යමු. අපි දැන් එක දෙසැම්බර් අන්තිම සතිය ගත වුණේ. ඉතින් මගේ වීඩියෝ එක බලවට ගොඩාක් ස්තුතියි. තාමත් අපේ channel subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. අපි තවත් අලුත් vlog එකකින් හම්බ වෙමු. හැමෝටම බුදු සරණයි. පරිස්සමෙන් ඉන්න.